තොපිට කියන කට හොඳයි බිම තුල්ල ගන්නවම වැස්සි. තෝ බැන්දට වැඩිය හොඳයි පාරේ ඉන්න වැස්සියෙ බැන්දන. කාරෝමේ. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ තොපිට. ඇත්ත. ඔක්කොම එකයි. තොටත් මොලේ නෑ. තොගේ අප්පටත් මොලේ නෑ. තොගේ අම්මටත් මොලේ නෑ. අර එකෙක් ඉන්නෝ බූරුවෙක්. ඌටත් මොලේ නෑ. ඔව් 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 ඔව්. වෙන එකෙක් මොකද බං උඹලා දෙන්න කෑ ගහගන්නේ? මොකෝතෝ පිස්සේ කරා කෑ ගහන්නේ? අලුතෙන් නේද බං බැන්දේ? බැන්ද විතරයි මරා ගන්නවත් තොපි දෙන්න. පිස්සෙක් වගේ කෑ ගහන්නේ. බැඳගත්ත මල හත්ති ලව්ව නිසා පිස්සෙක් වගේ කෑ ගහන්නේ. මේක බැඳගත්තට වැඩිය හොඳයි බං වෙන එකක් බැඳගත්තා නම් හරකෙක් වගේ. හරි හරි බං තොපි දෙන්නම් ප්‍රශ්නයක් වුණා නම් ඕක කතා කරලා විසඳ ගනින්න බං. උඹලා දෙන්න මේ ගමටම ඇහෙන කෑ ගහන්නේ මං අර පාරේ එනකොට නේ ඇහෙන්නේ බං ඔය ඔක්කොම. මෝඩේ වගේ කෑ ගහන්න එපා තොපි දෙන්නම්. මිනිස්සු මොනව හිතනවද බං? ගමට ඇහෙන්න කෑ ගහන එක ගමට ඇහෙන්න කෑ ගහන එක තොටත් තේරේ බැඳලාපු දවසක. උඹත් දැන් ලකා ගහන් හිටන් ඉන්නද වාඩි වෙයන්කෝ ඇවිල්ලා. හරි හරි බං බැඳලා දවසට කියන්නේ මොකද්ද? උඹත් ඕම් බඳින්න කලින් අනුන්ට උපදෙස් දීපු එකානේ බං උඹත්. උඹට මට මතකයි හොඳට. දැන් බලපංකෝ ගමටම ඇහෙන විලාපේ උඹලා දෙන්නගේ. කෑ ගහනව නෙමෙයි මචං. උඹ උනත් තේරුම් ගන්න ඕන මේ මැටි හරක් කරන වැඩ. යකෝ මුළු රැයක් කීයේ පොලිසියේ. එපා වෙන්නේ නැද්ද කියපන්කෝ බං. අඩෝ සිරාඩ් උඹ එතකොට හිටියේ පොලිසියද බං ඊයේ මට කෝල් එකක් ගන්න වෙලාවේ. මොකද්ද නේ උඹලා දැන් කියලා ගත්තද? උඹ අහිංසකීට ගැව්වනේ. නැත්නම් ඉතින් පොලිසිය යන්නේ මොකටද? අහිංසකී අප්පගේ අහිංසකම මුන්ගේ තියෙන්නේ. තෝ ඊයේ පොලිසිය හිටියා නම් එහෙම තෝත් ඇදලා අරගෙන ගහනවා මේකට. මේක කලපු අලුගුත්තේරු වැඩේට. වගේ හරක්. අලිගුත්තේරු වැඩේ. හරි ඉතින් උඹ දැන් ගිරිය පුප්පන් කෑ ගහන්න එපා. උඹ මෙච්චරලා කෑ ගැහුවනේ. මෝඩෙක් වගේ ඇතුලේ ඉන්න තු කියපන් මොකද්ද කරලා තියෙන වැඩේ කියලා. කරපු වැඩේද? කරපු වැඩේ අපිට හරියටම අහගන්න පුළුවන් ටවුන් එක පැත්තට ගියා නම්. ටවුන් එකට ගිහලා කාගෙන් හරි අහපන්කෝ මොකක්ද උනේ කියලා. එතකොට ලස්සනට කියයි. මෙයාගේ හරක් කරන වැඩ. රැට උයන්න බෑ කිව්වා. පාංගෙඩි දෙයක් ගේන්න ඉවරලා මම බයික් එක දීලා ඉවරලා යවුවා ටවුන් එකට. ගියා පාංගෙඩි දෙක ගේන්න. පොලිසියෙන් නවත්තලා. ලයිසන් ඉන්ෂුරන්ස් තියෙනවද කියලා අහුවන් ඔව් කිව්වලු. ඔයාගේ ලයිසන් තියෙනවද කියලා අහුවන් නෑ කිව්වලු. මොකක්? ලයිසන් එක නැහැ කිව්වලු. ඉතින් මම මේ ළඟදී නුඹ මේකේ ලයිසන් එක අරන් දුන්නේ බං 35000ද කොයි වියදම් වුණාද? උඹ මාත් එක්ක කිව්වා ලයිසන් එක ගන්න යනවා කියලා හම්බන්තොට. ලයිසන් එක තියෙනවා බං. හම්බන්තොට ගිහිල්ලා 35ක් වියදම් කරලා ඉවරලා ලයිසන් එක අරන් දුන්නේ. මේගොල්ලෝ නෑම්බි ඊයේ පොලිසියෙන් නැවතුනම පස්සේ කියලා ඩ්‍රයිවිං ලයිසන් නැහැ කිව්වලු. උඹ දන්නවද ඩ්‍රයිවිං ලයිසන් නැහැ කියන්නේ හේතුව? ලයිසන් එකට දාලා තියෙන ෆොටෝ එක කැතයිලු. ඒ මිනිස්සු මොනවද මොකක් හිතයිද දන්නේ නැහැ කියලා තමයි කියලා නැත්තේ. ඕ මේ වගේ වැසියන්ගේ වැඩ යකෝ මේක මරන්න